1996 මාර්තු 17 වෙනිදා මුළු ශ්‍රී ලංකාවම එකම තැනකට වෙලා හුස්ම හිර කරගෙන රූපවාහිනියේ තිර දිහා බලාගෙන හිටපු දවසක්. පාකිස්තානයේ ලාහෝර නුවර ගඩාෆි ක්‍රීඩාංගණයෙන් නැගුණු ඒ මහා ජයഘോഷාව එදා ලංකාවේ හැම හන්දියකම රතිඤ්ඤ හඬක් බවට පත් වුණා. හැබැයි මේ ජයග්‍රහණය නිකන් ක්‍රිකට් කුසලානයක් විතරක් නෙවෙයි. ඒ වෙනකොට දශක ගණනාවක දරුණු සිවිල් යුද්ධයකින් බැටකමින් ආර්ථිකව වැටිලා ලෝකයේම කොන්නෙන්න ගිය පුංචි දූපතක් මුළු ලෝකයේම ඉදිරියේ තමන්ගේ අභිමානය ඔසවා තබපු ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍ය. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලියවුණු අතිශය අසාමාන්‍ය කිසිවෙක් බලාපොරොත්තු නොවූ ඒ සුන්දරම පෙරළිය සිදු වුණේ කොහොමද කියලා. තරඟාවලියට පෙර පසුබිම සහ අභියෝග. 1996 ලෝක කුසලානයට එනකොට ශ්‍රී ලංකාව කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍ය කණ්ඩායමක් විතරයි. කවුරුත් ලංකාව දිනයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. ඒ මදිවට තරඟාවලිය පටන් ගන්න ඔන්න මෙන්න තියලා 1996 ජනවාරි මාසයේ කොළඹ මහ බැංකුවට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ආරක්ෂක හේතුන් මත ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදිව් කණ්ඩායම් ලංකාවට ඇවිත් සෙල්ලම් කරන්න බෑ කියනවා. ඒ නිසා තරඟාවලිය පටන් ගන්නත් කලින්ම ලංකාවට තරඟ දෙකක් අහිමි වෙනවා. හැබැයි අපට හිටියා අසහාය නායකයෙක්. ඒ තමයි අර්ජුන රණතුංග. ඒ වගේම අපේ පුහුණුකරු ඩේව් වර්ට්මෝ. ඔවුන් දෙදෙනා එකතු වෙලා ක්‍රිකට් ලෝකයේ එතෙක් මෙතෙක් දැකපු නැති අලුත්ම උපක්‍රමයක් ලෝක කුසලානයට අරන් ආවා. ක්‍රිකට් කලාව වෙනස් කළ පෙරලිකාර ආරම්භය. ඒ කාලේ ක්‍රිකට් වල හැටි තමයි මුල් ඕවර් 15 ලකුණු ගහන්නේ නැතුව විකට් බේරගෙන සෙල්ලම් කරන එක. හැබැයි අර්ජුන සනත්ටයි කලුටයි දුන්නේ පුදුම නිදහසක්. පළවෙනි ඕවර් 15 ඉවර වෙනකොට ලෝකෙම හොල්ලන්න ඕනේ. මේකයි ප්ලෑන් එක. සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ මේ සංයෝගයේ පිටියට ආවේ චණ්ඩමාරුතයක් වගේ. ඔව් මුල් ඕවර් 15 ඇතුළත පන්දු යවන්නන් හතර වටේට තලලා පොඩි කරපු හැටි අදටත් ක්‍රිකට් ලෝලින්ට මතකයි. සනත්ගේ කට් පාරවල් සහ කලුගේ ෆ්ලික් පාරවල් නිසා ප්‍රතිවාදී නායකයෝ අසරණ වුණා. කෙන්යාවට එරෙහිව ලංකාව ලකුණු 398ක් ලබා ගත්තේ එවකට එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තබමින්. ලංකාව දුර්වලයන් නෙවෙයි, ඔවුන් තමයි දැන් තරඟාවලියේ සිංහයෝ කියලා මුළු ලෝකයම තේරුම් ගත්තේ මෙන්න මේ මූලික වටේ තරඟවලින්. එංගලන්තය දන ගැස්වීම. පිළිමලුන් පිට දැකීමේ වටේදී අපිට හම්බ වුණේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම. එංගලන්තය මුලින්ම පන්දුවට පහර දීලා ලකුණු 235ක් ලබා ගත්තා. ඒ කාලේ හැටියට ඒක ලේසි ටාගට් එකක් නෙවෙයි. හැබැයි එදා සනත් ජයසූරිය ක්‍රීඩා කළේ වෙනමම ලෝකෙක ඉඳලා. ඔහු පන්දු 44කින් ලකුණු 82ක් ලබා ගත්තේ එංගලන්ත පන්දු යවන්නන්ව අන්තාසරණ කරමින්. සනත්ගේ ඒ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාව ඕවර් 40ක් ඇතුළත ඉතාම පහසුවෙන් තරගයේ ජයග්‍රහණය කරලා අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. ඊඩන් ගාඩන්සි ඛේදවාචකයේ සහ ලංකාවේ අවසන් මහා තරග ප්‍රවේශය. 1996 මාර්තු 13 ක්‍රිකට් ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුණු කවදාවත් අමතක නොවන සෙමි ෆයිනල් එක. ලක්ෂයකට වඩා ඉන්දිය ප්‍රේක්ෂකයෝ මැද මොහොමඩ් අසාරුදීන් කාසියේ වාසිය දිනලා ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහර දෙන්න කියනවා. මුළු ලංකාවම නිශ්ශබ්ද වුණා. සනත් සහ කලු දෙන්නම පළවෙනි ඕවරේදීම අවුට්. හැබැයි එතනින් පස්සේ පිටියට ආවේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සහ ඉවසීමක් ඇති පිතිකරුවන් දෙදෙනෙක්. ඒ අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම. අරවින්ද එදා ක්‍රීඩා කළේ පීඩනයේ සෙල්ලමකට ගනිමින්. ඔහුගේ ලකුණු 66 සහ මහානාමගේ අර්ජුනගේ දායකත්වයෙන් ලංකාව ලකුණු 251ක් ලබා ගත්තා. ඉන්දිය ඉනිමේදී සචින් ටෙන්ඩුල්කර් ලකුණු 65කට දැවී යාමත් එක්ක ඉන්දිය පිතිකරන ලැයිස්තුව සුණු විසුණු වුණා. ලකුණු 120කට කඩලු 8ක් වැටෙද්දී කෝපයට පත් වූ ඉන්දීය ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාංගණයට ගිනි තියන්න බෝතල් වලින් ගහන්න පටන් ගත්තා. තරගයේ ඉදිරියට ගෙන යන්න බැරි වුණ නිසා
විනිසුරුවන් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට පිරිනැමුවා. අවසන් මහා තරගයේ ලාහෝර නුවර අභිෂේකය 1996 මාර්තු 17 අවසන් මහා තරගයේ ප්‍රතිවාදියා වෙන කවුරුත් නෙවෙයි ලංකාවට එන්න බෑ කියපු ප්‍රබල ඕස්ට්‍රේලියාව. අර්ජුන රණතුංග කාසී වාසී දිනලා හැමෝම පුදුම කරමින් මුලින්ම පන්දු යවන්න තීරණය කරනවා. මොකද එතකන් ලෝක කුසලාන ඉතිහාසයේ කිසිම කණ්ඩායමක් දෙවැනියට පන්දුවට පහර දීලා ෆයිනල් එකක් දිනලා තිබුණේ නැහැ. මාක් ටේලගේ ලකුණු 74ත් එක්ක ඕස්ට්‍රේලියාව ලකුණු 241ක් ලබා ගත්තා. ලංකාවට ඉලක්කය ලකුණු 241යි. පිළිතුරු ඉනිම ආරම්භ කළ සනත් සහ කළු ලකුණු 23ක් එද්දි දැවී ගියා. මුළු රටේම හදගැස්ම නතර වුණා වගේ දැනුනේ. හැබැයි එදා පිටියේ මැද හිටියේ ලංකාවේ ක්‍රිකට් දෙවියෝ ඒ මැට්ස් නොහොත් අරවින්ද ද සිල්වා. අසංක ගුරුසිංහ ලකුණු 65ක් ගහලා අරවින්දට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ගුරුසිංහ අවුට් වුණාට පස්සේ ආවේ නායක අර්ජුන රණතුංග. එතනින් පස්සේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. අරවින්ද ද සිල්වා අවසන් මහා තරගයකදී ලකුණු 107ක් සනිටුහන් කළේ ඉතිහාසගත වෙමි. මෙන්න මේ මොහොත 47 වෙනි ඕවරේ 5 වෙනි පන්දුව අර්ජුනගේ පිත්තෙන් ගිලිහුණු ඒ පන්දුව හතරේ සීමාව පසු කරද්දී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුව දිනාගත්තා. එදා රෑ මුළු ලංකාවම එකම මගුල් ගයක් වුණා. ජාති ආගම් පක්ෂ ભેද යුදේ බිය හැමදේම අමතක කරලා මිනිස්සු පාරට බැහැලා ඇඬුවා, hina වුණා, වැළඳගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට පුළුවන් වුණා එක ලේ පොදක්වත් නොසලා මුළු රටක්ම එකම දජයක් යටතට ගේන්න. අර්ජුන, සනත්, කලු, අරවින්ද, මහානාම, ගුරුසිංහ, මුරලි ඇතුළු මේ වීරයෝ අපට දුන්නේ කුසලානයක් විතරක් නෙවෙයි. අපි පුංචි රටක් වුණත් අපිට ලෝකෙ දිනන්න පුළුවන් කියන ඒ උතුම් ආත්ම විශ්වාසය. 1996 මේ සුන්දර මතකය සජීවීව අත්විඳපු කෙනෙක්ද ඔබ? එදා ඔබ තරඟේ බැලුවේ කාත් එක්කද? ඔබේ ඒ සුන්දර මතකය පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.